බලමු. මුලින්ම තියෙන්නේ ආරම්භක ශේෂ ටික දාගන්න. හරි. ආරම්භක ශේෂ ටික දාගන්න තියෙන්නේ. ඒතර මේකේ බලන්න මොනවද ආරම්භක බලන්න. සමීකරණ ගානක් දීලා තියෙන්නේ දීපල පිරියත උපකරණ. රයිට්. දීපල පිරියත උපකරණ සමීකරණ ගානන්නේ දීලා තියෙන්නේ. ආරම්භක ශේෂ ටිකක් දීලා තියෙනවා. දීපල පිරියත උපකරණ 600යි සමුච්චිත ශේෂ 160යි. එතකොට ඔතනින් සමුච්චිත ශේෂ ටික අඩු කරලා දාන ගාන තමයි දාන්නේ. ඒතර ආරම්භක ශේෂ ටික දාන්න. ආරම්භක ශේෂ. ආරම්භක. එහෙනම් ආරම්භක ශේෂ තියෙනවා 440ක්. සමුච්චිත ශේෂ ටික අඩු කරලා දාන්න. හරි. සමුච්චිත ශේෂ ටික අඩු කරලා. ඊට පස්සේ තොගේ තියෙනවා 360ක්. තොගේ තියෙනවා 360ක්. ඒකත් දාන්න. ඊළඟට වෙළෙඳ ලැබිය යුතු දෑ 250යි. වෙළෙඳ ලැබිය යුතු දෑ දානවා 250. හරි. මුළු මුදල් දීලා තියෙනවා 600ක්. ඔන්න මුදල් දීලා තියෙනවා 600ක්. හරි. හිමිකම දීලා නැහැ. බැංකු ණය දීලා තියෙනවා ඒකත් 600යි. බැංකු ණයක් දීලා තියෙනවා ඒකත් 600යි. ඊට පස්සේ වෙළඳ ගෙවිය යුතු දෑ 300. වෙළඳ ගෙවිය යුතු දෑ දෙනවා 300. හරි. වෙළඳ ලැබිය යුතු දෑ දෙනවා. වෙළඳ ගෙද උපචිත විදුලි වියදම් 60. එනවා වෙනත් ගෙවිය යුතු දෑ 60. හැබැයි මෙන්න මේ හිමිකම දීලා නැහැ. කොහොමද හිමිකම හොයාගන්නේ? කොහොමද හිමිකම හොයාගන්නේ? වත්කම් ටික එකතු කරන්න. වත්කම් ටික එකතු කරලා වගකීම් ටිකෙන් අඩු කරන්න. වත්කම් ටික කීයද කියලා බලන්න. වත්කම් කීයක් තියෙද කියලා බලන්න. වත්කම් කීයක් තියෙද කියලා බලන්න. වත්කම් තියෙනවා 440යි 360යි 250යි 250යි 600යි. වත්කම් දීලා තියෙනවා 1650. බලන්න වත්කම් දීලා තියෙනවා 1650. 1650. මේ වත්කම් සමාන වෙනවලු වගකීම් වලටයි හිමිකම් වලටයි. අපි මේ ඉගෙන ගත්තා. වත්කම් සමාන වෙනවලු වගකීම් වලටයි හිමිකම් වලටයි. එතකොට වගකීම් දීලා තියෙනවා බැංකු ණය 600යි. වෙළඳ ගෙවිය යුතු දෑ 300යි කියන්නේ 900යි. 960. එහෙනම් වගකීම් දීලා තියෙනවා 960. එතකොට හිමිකම කීයද බලන්න. එහෙනම් 960ක් අඩු කරාම 690ක් එනවා. එහෙනම් හිමිකම එනවා 690. එහෙනම් අපි ඔන්න හිමිකම හොයාගත්ත කීයද 690. එහෙනම් හිමිකම දානවා 690. 690ක් දානවා හිමිකම. ඔන්න ඕක තමයි තියෙන්නේ. හරි. පළවෙනි එක එහෙනම් ඔන්න සමීකරණේ දානවා ඒ ටික. හරි. තේරුණාද ඒක? හරි. ඔන්න පළවෙනි එක හරි. එහෙනම් මතක තියාගන්න ආරම්භක ශේෂවල මෙන්න මේක. පිරිවැයයි සමුච්චිත ශේයයි දෙනවා නම් පිරිවැයෙන් සමුච්චිත ශේය ටික අඩු කරලා දාන්න. පැහැදිලි? රයිට්. එහෙනම් ඒක හරි. ඔන්න පළවෙනි එක හරි. හරි. පළවෙනි ගනුදෙනුව. අපිට ගැනුම් 3.2 3.2
අත්පිට ගැනුම. අත්පිට ගන්නකොට මොකද වෙන්නේ? මුදල් අඩු වෙනවා. සල්ලි දීලා පැවා අත්පිට ගැනුම් කියලා කියන්නේ ළමයි මුදල් දීලා බඩු ගන්න එක. ඒ කියන්නේ සල්ලි දීලා බඩු ගන්න එක. එතකොට සල්ලි දුන්නාම අපෙන් සල්ලි යනවා. එයාගෙන් භාණ්ඩ එනවා. අත්පිට ගැනුම්. පැහැදිලි? අත්පිට ගැනුම්. එහෙනම් මොකද වෙන්නේ? තොග වැඩි වෙනවා 200යි. මුදල් අඩු වෙනවා 200යි. ඕනක හරි. හරි. right. ඔන්න ඊළඟ එක කියනවා ලකුණු කළ මිල. ලකුණු කළ මිල සැලකිල්ලට ගන්න නැහැ. ලකුණු කළ මිලෙන් වෙළඳ වට්ටම අඩු කරලා 360යි ලකුණු කළ මිල. අන්න ගත් මිල කීයද? ගත් මිලක් තියෙනවා. ගත් මිල එනවා 340යි. ගත් මිල 340යි. එහෙනම් වෙළඳ වට්ටම දෙනවා කීයද? 20ක්. වෙළඳ වට්ටම දෙනවා 20ක්. වෙළඳ වට්ටම් ළමයි සටහන් කරන්නේ නැහැ. මෙන්න මේ වටිනාකම විතරයි දාන්නේ. හරි. වෙළඳ වට්ටම් අපි සටහන් කරන්නේ නැහැ. ගත් මිල විතරයි දාන්නේ. එහෙනම් දාමු බලන්න. ඒක 3යි 3. ඕන් 3යි 3. ඒක නම් ගන්න ණයට. එහෙනම් තොග වැඩි වෙනවා 340. බඩු ගන්නකොට භාණ්ඩ වැඩි වෙන්න එපා. ණය ගෙවන්න එපා. සල්ලි යන්නේ නැහැ ළමයි. කලින් එක ගත්තේ මුදලට. ඒතර මුදල් අඩු වුණා. දැන් ගන්න ණයට. එතකොට ගෙවන්න එපා. වගකීමක් වෙනවා 340. ඔන්න වගකීම් 340. බලන්න අපි වෙළඳ වට්ටම දැම්මේ නැහනේ. හරි. ඊළඟ එක 3යි 6. 3යි 6 ආපස්සට යවමු 100යි. ගත්ත බඩු ටික යවනවා. හැබැයි ණයට ගත්ත බඩු. ණයට ගත්ත බඩු තමයි යවන්නේ මතක තියාගන්න. එතකොට යවනකොට මොකද වෙන්නේ තොග? ගත්ත භාණ්ඩ ටික අඩු වෙන්න එපා. ඔන්න භාණ්ඩ අඩු වෙනවා. ගෙවන්න තියෙන ණය ටිකක් මොනවා වෙනවද? අඩු වෙනවා. ඔන්න ආපස්සට. ඔන්න ආපස්සට. 3යි 10. බලන්න 3යි 10 මොකද්ද කියන්නේ කියලා. 3යි 10 ලස්සන කතාවක් කියනවා මෙන්න මෙහෙම. පිරිවැය 180ක භාණ්ඩ 300කට විකුණනවා. එතකොට පිරිවැය 180ක භාණ්ඩ විකුණනකොට තොග මොනව වෙන්න ඕනද? අඩු වෙනවා ළමයි. විකුණන්න ව්‍යාපාරයේ තොග අඩු වෙනවා. අපිට මුදල් ලැබෙන්න ඕනේ. අන්න හැබැයි මුදල් ලැබෙන්නේ නැහැ මෙතනදී ණයට විකුණන්නේ. එතකොට ණය ගැතිය වැඩි වෙනවා. එහෙනම් තොග අඩු වුණා 180යි. තොග අඩු වුණා 180යි. තොග අඩු වුණා 180යි. ණය ගැතිය වැඩි වුණා 300යි. ණය ගැතිය වැඩි වුණා 300යි. අපිට ලාභ එනවා ළමයි 120ක්. ලාභ 120ක්. ඕන ලාභ එනවා 120. අත්පිට විකුණුම් 360යිලු ව්‍යාපාරයේ භාණ්ඩ විකිණීමේදී පිරිවැයට 120ක ලාභයක් සහිතව අත්පිට විකුණනවලු. අන්න විකුණනකොට තොග අඩු වෙන්න එපා. මේ ගනුදෙනුවේ තොගේ වටිනාකම දෙන්නේ නැහැ. වටිනාකම දෙනවා පිරිවැය දෙන්නේ නැහැ. ඒක හොයා ගන්න ඕනේ. ඔයාට කියනවා ව්‍යාපාරයේ භාණ්ඩ අලෙවි කිරීමේදී බලන්න. දැන් භාණ්ඩ විකුණනකොට ලාභ තියන්න එපා විකුණන්න. භාණ්ඩ අලෙවි කිරීමේදී පිරිවැයට ළමයි පිරිවැයට 120ක් පිරිවැයට 120ක් ලාභය තියා ගන්නවලු. බලන්න විකුණුම් මිල තියෙනවනේ. ඔන්න විකුණුම් මිල. ඒකෙන් අඩු කරනවා ළමයි මොකද්ද? විකුණුම්
පිරිවැය. විකුණුම් පිරිවැය. ඔයාට එනවා ළමයි මොකද්ද? එයා කියනවා පිරිවැය. හරි. ඔන්න ලාභය නම්. හරි. පිරිවැයට 120ක්. හරි. එහෙනම් කොහොමද දාන්නේ? නිතරම ලාභය දාගත්ත 20යි. නිතරම ලාභය දාගත්ත 20යි. පිරිවැය 100යි. පිරිවැයට එහෙනම් විකුණුම් මිල 120යි. ඔයාට 360ක් දෙනවා විකුණුම්. එහෙනම් විකුණුම් 360යි. එහෙනම් 360 බෙදනවා 120. 3යි. එහෙනම් වැඩි කරනවා 100ෙන්. එහෙනම් ලාභය එනවා ළමයි කීයක්ද? 60. ලාභය. එහෙනම් දාගන්න ඊළඟ එක 3.15. 3.15. තොග අඩු වෙනවා 300යි. මුදල් වැඩි වෙනවා 360යි. ලාභ වැඩි වෙනවා 60යි. ලාභය වැඩි වෙනවා 60යි. ලාභ වැඩි වෙනවා 60යි. හරි. ඊළඟ එක බලන්න. ලාභ වැඩි වෙනවා 60යි. ඔව් අපි පන්තියේදී කතා කරලා තියෙනවා. ආරම්භක ණයගැති ශේෂය. මේ දීලා තියෙන්නේ ළමයි ආරම්භක ණයගැති ශේෂය. මේ දීලා තියෙන ආරම්භක ණයගැති ශේෂය. ආරම්භක ණයගැති ශේෂයෙන් 150. ආරම්භක ණයගැති ශේෂය දෙනවා ආරම්භක ණයගැති ශේෂය. මේ උඩම තියෙන අන්න 250යි. 250යි. මෙන්න මේ ආරම්භක ණයගැති ශේෂයෙන් 150ක්. 150ක් කියන්නේ මොකද්ද? එහෙනම් ලැබෙන්නේ කීයද? ලද මුදල 150ක් අඩු කරාම ලැබෙන්නේ 125යි නේ. 125යි. හැබැයි මුදල් ලැබෙන්නේ කීයද? මුදල් ලැබෙන්නේ 100යි. මේ ණයගැති ශේෂයෙන් 150ක් කියන්නේ ළමයි 125යි. 125යි. එතකොට මුදල් ලැබෙන්න ඕන 125යි. හැබැයි ලැබෙන්නේ කීයද? 100යි. එයා කියන ඉතුරු ටික බොල් ණයලු. එහෙනම් 25 කියන්නේ අපිට මොනවද? මේක තමයි බොල් ණය. මේකට කියනවා බොල් ණය. මේක තමයි මුදල් ලැබෙන්නේ. මුදල් ලැබෙන්නේ. එහෙනම් ණයගැතියන්ගේ මුදල් ලැබෙනවා කීයද? 3.16. මුදල් ලැබෙනවා 100යි. මුදල් ලැබෙනවා 100යි. ණයගැතිය අඩු වෙනවා 125යි. බොල් ණය හිමිකම අඩු වෙනවා 25යි. බොල් ණය. බොල් ණයක 25යි. බොල් ණය 25යි. right ඊළඟ එක නාහිමියන්ට ගෙවී යුතු මුදලේ අන්න ආරම්භක කියලා කියන්නේ නැහැ නේද? නාහිමියන්ට ගෙවී යුතු මුදලේ බලන්න නාහිමියෝ කීයක් ඉන්නවද කියලා. නාහිමියන්ට ගෙවී යුතු මුදලේ 150ක් ගෙවූ අතර ලද වට්ටම 70යි. බලන්න ආරම්භයේ නාහිමියෝ ඉන්නවා ආරම්භක නාහිමියෝ ඉන්නවා ළමයි කීයක්ද? 300ක් නේ. තව ඉන්නවා ළමයි ණයට ගැනුම් තියනවා ළමයි කීයක්ද? 340ක් නේ. හරිද? 340ක් නේ. ආරම්භක කියලා කියන්නේ නැහැ මේකේ.
කලින් එකේ නම් තුව ආරම්භක කියලා. ඒක නිසා මේක ගත්තා. දැන් කියන්නේ නාහිමි විශේෂයෙන් කියලා. නාහිමියන්ට ගෙවී යුතු මුදලයි. ඒතකොට නාහිමියන්ට ගෙවන්නේ මේක විතරක් නෙවෙයි. තව තියෙනවා 340. අන්න ආපසු යවනවා ළමයි. ආපසු යවුම් 100ක් අඩු වෙනවා. 100ක් අඩු කරාම කීයක්ද ගෙවන්න ඕනි? 640යි 540. එහෙනම් නාහිමියන්ට ගෙවන්න ඕනේ 540ක්. ආරම්භයේ තිබුණා 300ක් ණයට ගත්තා 340ක් 640යි ආපසු යවනවා කීයද 100ක් එතකොට ගෙවන්න ඕනේ 540 ඒකෙන් 100ට 50ක් ගෙවනවා ඒකෙන් 100ට 50ක් කියලා කියන්නේ කියලාම 270යි 270යි ලද වට්ටමක් හම්බ වෙනවලු අන්න ලද වට්ටමක් හම්බ වෙනවලු ළමයි 70. එහෙනම් ගෙවන්න ඕන කීයද? ගෙවන්න ඕනේ 200යි. ගෙවන්න ඕනේ 200. එහෙනම් මුදල් ගෙවන්නේ 200යි. බලන්න. 18 3යි 18 මුදල් අඩු වෙනවා 200යි නාහිමි අඩු වෙනවා 270යි ලද වට්ටම 70යි අපිට ආදායම ලද වට්ටම 70යි හරි ඊළඟ එක මාර්තු මාසයේ සඳහා විදුලි වියදම රුපියල් 70ක් වූ අතර මාර්තු මාසයේ 70යි මාර්තු මාසයේ විදුලි වියදම 70යි ඔව් උපචිත විදුලි වියදම් සමගම ගෙවූ විදුලි වියදම 100යි අන්න ළමයි ගෙවූ විදුලි වියදම තියනවා ගෙවූ විදුලිය දැන් ගෙවන්නේ ළමයි ගෙවූ විදුලිය ගෙවන්නේ ළමයි මුදලින්නේ නැත්තම් මොන වගේද ගෙවන්නේ එතකොට එයා ගෙවලා තියෙනවා 100ක් හරි 100ක් ගෙවලා තියෙනවා ආරම්භක උපචිතත් එක්ක ආරම්භක උපචිතත් එක්ක ගෙවලා තියෙනවා තොර මේ 100 ගෙවලා තියෙන ආරම්භක උපචිතත් එක්ක ආරම්භයේ උපචිත තියන ළමයි කීයක්ද 60යි හරි ආරම්භයේ උපචිත 60යි එතකොට තව කීයද ගෙවලා තියෙන්නේ එහෙනම් මාර්තු මාසයේ සඳහා 100න් 60 උපචිතයි 40ක් තමයි ළමයි ගෙවලා තියෙන්නේ පැහැදිලි බලන්න 40ක් ගෙවලා තියෙනවා හැබැයි යා කියනවා මාර්තු මාසයේ වියදම 70යි මාර්තු මාසයේ වියදම 70යි මාර්තු මාසයේ වියදම 70යි බලන්න මාර්තු මාසයේ සඳහා ගෙවන්නේ 40යි මාර්තු මාසයේ සඳහා ගෙවන්නේ 40යි 100න් 40යි බලන් ඉන්න එයා කියනවා මාර්තු මාසයේ වියදම 40 නෙවෙයි ළමයි මාර්තු මාසයේ වියදම මාර්තු මාස වියදම 70යි හැබැයි ගෙවන්නේ කීයද අන්න ගෙවූ වියදම ගෙවූ විදුලිය කීයද 40යි එහෙනම් තව ගෙවන්න ඕන කීයක්ද තව ගෙවන්න ඕන 30ක් ගෙවිය යුතුයි 30ක් ගෙවන්න ඕන right ඒක දාමු එහෙනම් තුනයි 19 එහෙනම් මුදල් අඩු වෙනවා 100යි මුදල් ගෙවනවනේ 100ක් මුදල් අඩු වෙනවා 100යි
මුදල් අඩු වෙනවා 100යි. ආරම්භක උපචිත වැඩි වෙනවා ළමයි කීයක්ද? 60යි. මේකට සල්ලි ගෙවනවන්නේ. එතකොට ඒක ධන වෙලා තියෙන්නේ. ඒක අඩු වෙනවා 60ක්. මාර්තු මාසයේ වියදම විදුලිය 40 70. විදුලිය 70. විදුලිය 70 වුණාට ගෙවන්නේ කීයද? 40යිනේ. තව කීයක් ගෙවන්න ඕනද? 30ක් ගෙවන්න ඕන. ආයේ ගෙවී යුතු දේවල් වැඩි වෙනවා 30යි. ගෙවී යුතු දේවල් වැඩි වෙනවා 30යි. ඔන්න ඔච්චරයි. කොහොමද එන්නේ? මුදල් ගෙවනවා ළමයි ආරම්භක උපචිතත් එක්ක මුදල් අඩු වෙනවා 100යි. ආරම්භක උපචිත අඩු වෙනවා 60යි. හැබැයි මේ 60න් 100න් 60ක් ආරම්භක උපචිතනේ. 100න් 60ක් ආරම්භක උපචිත නම් ඉතුරු 40 මාර්තු මාසෙට. හැබැයි මාර්තු මාසේ 40ක් නෙවෙයි 70ක් නේ. එහෙනම් තවත් ගෙවන්න ඕන මාර්තු මාසෙට 30ක්. එහෙනම් වගකීම් වැඩි වෙනවා තව 30යි. විදුලිය කියන්නේ වියදමක් හිමිකම අඩු වෙනවා 70. විදුලිය කියලා අපි දාන්න ළමයි අවුරුද්දට අදාළ දේවල්. ඊළඟ එක 3:20 රක්ෂණ හා පරිපණන් ගෙව්වා. 3:20 බලන්න. 3:20 රක්ෂණ හා පරිපණන් ගෙවනවා 20ක්. එහෙනම් මුදල් අඩු වෙනවා 20යි. හිමිකම අඩු වෙනවා 20යි රක්ෂණ හා පරිපණන්. ඊළඟ එක හොඳට බලන්න ඊළඟ එක. තුනයි 21 හරි 3:21 බලන් ඉන්න. සේවක අර්ථසාධක අරමුදල තියෙනවනේ. EPF අරමුදල. ඔය EPF අරමුදල සඳහා දෙන්නෙක් දායක වෙනවා. එක්කෙනෙක් සේවකයා. අනිත් එක්කෙනා තමයි සේව්‍යා. අනිත් එක්කෙනා තමයි සේව්‍යා. සේව්‍යා කියලා කියන්නේ ළමයි අයිතිකරු. සේව්‍යා කියලා කියන්නේ අයිතිකරු. ETF මුදල කියලා එකක් තියෙනවා. ඒකට දායක වෙන්නේ සේව්‍යා. ඒ කියන්නේ අයිතිකරු. මෙන්න මේ සේවකයාට වැටුප් ගෙවනකොට මතක තියාගන්න. එයාගේ වැටුපට කියනවා අපි දල වැටුප කියලා. එයාගේ වැටුප ගෙවද්දී එයාගේ EPF එක අඩු කරගෙන ගෙවන්න. ඒක ගෙවන පඩියට අපි කියනවා ළමයි සුද්ධ වැටුප කියලා. අපි ගෙවන්නේ සුද්ධ පඩිය. ඒ කියන්නේ දල වැටුපෙන් EPF එක අඩු කරගෙන තමයි ගෙවන්නේ. right. එතකොට සේවකයාගේ දායකත්වය ළමයි 110යි. සේවකයාගේ දායකත්වය 110යි. අයිතිකරුගේ දායකත්වය 115යි. ETF එකට 103යි. ඕක දීලා තියෙනවා. එතකොට සේවකයාගේ දායකත්වය 100ක් නම් EPF එක 10ක් අඩු කරා නම් ගෙවන්නේ ළමයා 90යි. හරි. දැන් බලන්න ඔයාලට දීලා තියෙන මොන පඩියද? ඔයාලට දීලා තියෙන සුද්ධ පඩියද දල පඩියද? බලන්න. දීලා තියෙන ළමයි දල වැටුප 60යි. 60යි කියන්නේ ළමයි 10ක් අඩු කරා නම් එනවා 54යි. එහෙනම් ගෙවන්නේ 54යි. මුදලින් ගෙවන්නේ 54යි. එහෙනම් මතක තියාගන්න මුදල් අඩු වෙන්නේ 54යි.
අපි වැටුප් කියලා දාන්නේ මතක තියාගන්න වැටුප් කියන්නේ වියදමක් වැටුප් කියලා දාන්නේ දාලා වැටුප්. මේක අපි ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙවන්න ඕන ළම. ගෙවිය යුතුයි. එහෙනම් වෙනත් ගෙවිය යුතු දෑ වැඩි වෙනවා කීයද? 6යි. ඔන්න සේවකේ ඉවරයි. එහෙනම් සේවකයාගේ පඩිය දාන්නේ කොහමද? ගෙවන්නේ සුද්ධ පඩිය, දාන්නේ දල පඩිය. වියදම් වල දාන්නේ දල පඩිය. ඉතුරු 6 ශ්‍රී ලංකා මහ බැංකුවට අපි ගෙවන්න ඕන. ඒක නිසා වගකීමක් වෙනවා. අයිතිකරුගේ එක බලන්න. මෙන්න මේ අයිතිකරුගේ එක මෙතනින් හදනවා මම. එතකොට 60ට 100ට 15ක්. 60ට 100ට 15ක් බලන්න ළමයි. කීයද? 9යි. මේක ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙවන්න එපා. ඒක අයිතිකරු ගෙවන්න. ඒක අයිතිකරු වියදම. ඒ වියදමේ නම තමයි EPF වියදම්. වියදම් වුණාට ඒක ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙවන්න. එහෙනම් 9ක් අඩු කරනවා EPF වියදම් කියලා. ඒක ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙවන්න. මේකත් අයිතිකරු ගෙවන්නේ එහෙනම් 60ට 100ට 3ක්. 60ට 100ට 3ක්. 1.8යි. ඕන්. ඒකත් අයිතිකරු ගෙවන්නේ ඒකේ වියදමේ නම තමයි ETF වියදම්. අපි ඕවා කතා කරලා තියෙනවා. ETF වියදම්. එහෙනම් 1.8ක් ETF වියදම්. ETF වියදම්. ඒක ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙවන්න ඕන 1.8ක්. ඔන්න EPF සම්බන්ධව ටික ගෙවන්න ඕනේ මතක තියාගන්න. අපි රජයට ගෙවන්නේ EPF එක සේවකයට පඩි ගෙවද්දී ඔය EPF එක අඩු කරගෙන තමයි ගෙවන්නේ. හරි. EPF එක අඩු කරගෙන තමයි ගෙවන්නේ. right. ඊළඟට 3.22 බලන් ඉන්න 3.22 තොගයක් ගින්නකින් විනාශ වෙනවලු. තොගයක් ගින්නකින් විනාශ වුණොත් තොග මොනව වෙන්න ඕනද? තොග අඩු වෙන්න එපා බං. නේ. තොග අඩු වෙන්න ඕන. ගින්නකින් විනාශ වෙනවා. අන්න තොග හානි. පාඩුවක් අපිට තොග හානි කියන්නේ. තොග හානි. තොග විනාශ වෙනවා නම් තොග හානි. ඊළඟට right. බැංකු ණය වාරිකය 83ක් ගෙවනවා. බලන්න බැංකු ණය වාරිකය 83ක් ගෙවනවා. ඔන්න බලන්න බැංකු ණය වාරිකය 83ක් ගෙවනවා. 86ක් නේ. 3.23 මුදල් අඩු වෙනවා 86යි. right. ඔය එහි පොලිය ඇතුළත් වෙනවා. ඒක බැංකු ණය වාරිකේ නෙවෙයි බැංකු ණය පොලිය අන්තර්ගත වෙයි කියලා එන්න ඕනේ. බැංකු ණය පොලිය අන්තර්ගත වෙයි කියලා එන්න. ළමයි බලන්න බැංකු ණයක් තියෙනවා අපි ගාව 600ක්. හරිද? බැංකු ණයක් තියෙනවා 600ක්. 600ට 100ට 12 පොලි බලන්න උඩ කියනවා. බැංකු ණය ඉස්සරහා දීලා තියෙනවා 100ට 12යි කියලා. ඒ කියන්නේ පොලි බලන්න ඕන අපි 100ට 12. ළමයි 100ට 12 කියන්නේ අවුරුද්දටම. අපි මේක හදන්නේ මාර්තු මාසයකට නිසා මාසයකට බලන්න 12න් බෙදන්න. එතකොට 12න් බෙදුවම ළමයි පොලි වෙනවා කීයක්ද? 6යි. එහෙනම් 86න් පොලි වෙනවා 6ක්. එහෙනම් ඉතුරු ටික ණය. එහෙනම් මුදල් අඩු වෙනවා 86යි. බැංකු ණය අඩු වෙනවා 80යි. පොලි කියන්නේ හිමිකම අඩු වෙනවා බැංකු ණය පොලි.
බැංකු ණය පොල. right. අන්තිම එක. තුනයි 25. තුනයි 25. දේපල පිරියත උපකරණ පිරිවැය මත. ළමයි දේපල පිරියත මේ දීලා තියෙන පිරිවැය නෙවෙයි. පිරිවැයෙන් සමුච්චිත ෂේ ටික අඩු කරලා දීලා තියෙන්නේ. පිරිවැයෙන් සමුච්චිත ෂේ ටික අඩු කරලා දීලා තියෙන්නේ. එහෙනම් බලන්න පිරිවැය කීයක් දෙනවද කියලා දේපල පිරියත. දේපල පිරියත පිරිවැය දෙනවා ළමයි 600ක්. එහෙනම් 600ට ෂේ කරා. දේපල පිරියත පිරිවැය දෙනවා 600ක්. 100ට 10ක් ෂේ කරන්නද? 100ට 10ක් කියන්නේ ළමයි 60යි. අපිට ඕන මාස එකකට. එහෙනම් 12න් බෙදා. 60 බෙදීම 12. ඒ කියන්නේ 5යි නේ. තේරෙනවා 5යි. අන්න මෙතන ෂේ කියන්නේ අපිට වියදමන්නේ ළමයි. හිමිකම් අඩු කරන්න ෂේ කියලා 5. right. හරි. ඔන්න ඔය අපි දැන් ඉවරයි සමීකරණේ. ඔන්න ඔය කරපු දේවල් වල මොනවා හරි ගැටලුවක් තියෙද කියලා බලන්න. මොනවා හරි දෙයක් තියෙනවා මැසේජ් එකක් දාන්න ආයෙ කියලා දෙන්න. මැසේජ් එකක් දාන්න. කොහොමද මැසේජ් එකක් දාන්න. ගැල්ලු නැද්ද ඒකේ? right. ගැල්ලු නෑ වගේ. හරි. එහෙනම් ආදායම් ප්‍රකාශ ගමු. right. ආදායම් ප්‍රකාශ ගහන මතක තියාගන්න. ව්‍යාපාරේ නම ලියන්න ඕන ඉස්තරේ. ඉන්දිකගේ ව්‍යාපාරේ. මෙතන ලියනවා ඉන්දිකගේ ව්‍යාපාරේ. හරි. ඉන්දිකගේ ව්‍යාපාරේ 2025 දිනේ ලියන්න ඕන. මෙන්න වැදගත්. 2025 3:31 අවසන් මාසයට ආදායම් ප්‍රකාශන. හොඳට බලන් ඉන්න ආදායම් ප්‍රකාශය හදන විදිහ. ආදායම් ප්‍රකාශන රුපියල් 1000 ඕකත් ලියාගන්න. හරි. ඔයා තීරු දෙකක් ගහගන්න. ඔන්න තීරු දෙක ගහගත්ත වැඩේ හරි. හරි. ආදායම් ප්‍රකාශයේ මුලින්ම කරන්න ඕනේ දලලාභය ගන්න. දලලාභය ගන්න මතක තියාගන්න. විකුණුම් වලින් අඩු කරන්න ඕනේ
විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය. හරි. ඔන්න ඔයාට එනවා මොන ලාභයේද? දල ලාභය. ළමයි පිරිවැය කියන්නේ අපිට වියදම. හරි. මතක තියන්න. ඒකට එකතු කරන්න ළමයි වෙනත් ආදාය. වෙනත් ආදාය. හරි. වෙනත් ආදායම එකතු කරනවා. වියදම් තියනවා නම් ඒ වියදම් ටික අඩු කරනවා. ඔච්චරයි තියෙන්නේ. ඕක දැන ගන්න පුළුවන් වෙනවා ඉස්සරින්. නැත්තම් බෑ වැඩේ කරන්න. right. විකුණුම් පිරිවැය ඒ ටික. හරි. හරි. ළමයි මෙන්න මේ ආදායම් ප්‍රකාශය හදනකොට මතක තියාගන්න එක. ආදායම් ප්‍රකාශය හදනකොට මතක තියාගන්න අපි බලන්නේ මෙන්න මේ තීරුව. හරි. ඔය තීරුවේ තමයි හැම දෙයක්ම තියෙන්නේ. හරිද? ඔය තීරුවට අමතරව අපි මෙන්න මේ තොග තීරුවත් බලනවා. තොග තීරුව නිතරම බලන්නේ විකුණුම් පිරිවැය හොයද්දි. හරි. ඔය මුදල් තීරුව හරි ණය ගැති හරි තීරුව බලන්න. ඔයා මුකුත් බලන්න ඕනේ නැහැ මේ තීරුව විතර බලන්න. right. උඩින් ඉඳන් බලන්න. මේක දාන්නේ නැහනේ. මේක දාන්නේ නැහැ. මෙතන තියෙනවා ළමයි මොනවා කියලාද තියෙන්නේ? මොනවා කියලාද තියෙන්නේ එතන? 120 මොකක් කියලා තියෙන්නේ? ඔයාට ආදායම් ප්‍රකාශ අමාරුයි කියවනේ. ආදායම් ප්‍රකාශේ මොනවා කියලා තියෙන්නේ? මයික් එක ඔන් කරලා කියන්න. මොනවා කියලා තියෙන්නේ? 120. ආන්න රයි. ලාභයක්. දැන් ඔය ලාභ කියලා එකක් මෙතන නැහැනේ. තියෙන එක මෙන්න මේක. මේ තියෙන දල ලාභ කියලා ඕක තමයි ඔය. හැබැයි දල ලාභේ දාන්න බෑ මෙතන. එකපාරට. විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කොල්ලන්නේ ලාභය ගන්න. එහෙනම් ඔය තොගේ පිරිවැයයි තොගේ විකුණුම් මිලයි ඔහොම දුන්නොත් ලාභ කියලා දුන්නොත් කෙලින්ම දාන්න එපා මේ ආදායම් වල. ඒ කියන්නේ මෙන්න මේ ලාභය ගැන කතා කරා. හරිද? මෙන්න මේ ලාභය. ඒ ලාභය හොයන්නේ විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කළා. මේ බලන්න. හරි. ඔන්න මං එනවා බලන් ඉන්න ඉස්සර. මේ ලාභයේ අපි පිරිවැය හොයාගන්න එපා. ළමයි ලාභයේ පිරිවැය තියෙන්නේ මතක තියාගන්න තොග තීරුවේ. මේක කෙලින් එන තොග තීරුවට. ඕන්න. තොගේ කීයද බලන්න මට කියන්න. තොගේ 180යි. ආන්න ඒක තමයි පිරිවැය. මෙන්න මෙතන වරහණක් දාලා දාන්න 180. හරි. දැන් අපි තොගේ තෝරගත්තා, හොයාගත්තා. දැන් අපිට ඕන විකුණුම් හොයාගන්නනේ. අන්න තොගේ ඉස්සරහා තියෙන්නේ විකුණුම්. දැන් තොගේ ඉස්සරහා තියෙන්නේ මොනවා කීයද? 300. ආන්න විකුණුම් වෙනවා 300. දැන් බලන්න ඕනේ පොඩ්ඩක්. මෙන්න 300යි 300ෙන් 180ක් අඩු කරාම ලාභ වෙනවා කීයද? 120. හරි නේද? එහෙනම් ලාභය තිබ්බොත් මතක තියාගන්න තොග තීරුවේ තමයි මොකක් තියෙන්නේද? පිරිවැය තියෙන්නේ. තොගේ ඉස්සරහා තමයි මොනවා තියෙන්නේද? විකුණුම් තියෙන්නේ. පැහැදිලිද ඔයාට? ඔව් සර්. හරි. දැන් දෙවෙනි එකත් බලන්න. දෙවෙනි එකේ තියෙන්නේ ලාභ. දෙවෙනි එකේ තියෙන්නේ ලාභ. එහෙනම් ලාභේ ඉස්සරහා තියෙන මොකද්ද ඔයා බලන්නේ? මොන තීරුවද? තොග තීරුව. ආන්න තොග තීරුව. කීයක් තියෙනවද? 300ක්. ආන්න 300. එහෙනම් තව වැඩි වෙනවා මේක 300ක්. දැන් අපිට පිරිවැය විතරක් බලලා වැඩක් නැහැ නේ බා. විකුණුමුත් ඕනනේ.
විකුණුම් බලන්න තොගේ ඉස්සරහා තියෙන එක බලන්න. තොගේ ඉස්සරහා තියෙන කීයද? 360යි. ඕන්න ඔච්චරයිනේ තියෙන්නේ. ඕන්න. එහෙනම් ලාභය කිව්වොත් ඕකටම දාන්න. තව එක ලාභයක් තියෙනවා මම ඒක පස්සේ කියලා දෙන්න. හරි. එහෙනම් ලාභය හොයද්දී ලාභය තියෙනවා නම් ඒක තොගයට බලපාලා තියෙනවා නම් ඒක නිතරම මොන ලාභද? දල ලාභي. මතක තියාගන්න. නිතරම ලාභයක් දීලා තියෙනවා නම් ඒක තොගයට බලපාලා තියෙනවා නම් ඒක නිතරම දල ලාභය. තව එක ලාභයක් තියෙනවා තොගයට බලපාන්නේ නැති. ඒක පස්සේ අපි ගණන් ගමු. හරි? දැන් ඔයාලට මේක තේරුණාද? ඔව් සර්. හරි. ඔච්චරයි තියෙන්නේ. ඕන්න වැඩේ දාගත්තා. හරි. දැන් ඊළඟ එක මොකද්ද තියෙන්නේ? බොල්ලයනේ. බොල්ලය කියන්නේ මොකද්ද? මේ ලාභ නෙවෙයි ලියන දේ බොල්ලය අඩු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ වියදමක්. එහෙනම් මෙතන ලියනවා මොනවා කියලාද? වියදමක් බොල්ලය කියලා 25යි. මෙතන ධන වෙලා තියෙන්නේ ලද වට්ටම්. කලින් එක ඍණ වියදමක් ධන වෙලා තියෙන ලද වට්ටම් මොකද්ද ඒක වෙනත් ආදායම්. ලද වට්ටම් 70යි. තේරුණායි? පැහැදිලිද? ඔව් සර්. මෙතන තියෙන ඍණ වෙලා තියෙන ඒ කියන්නේ වියදම් විදුලිය. ඕන්න විදුලිය. ඕන්න විදුලිය 70යි. ඒකත් හරි මේකත් හරි. මෙතන තියෙනවා මොනවද වම්නේ ඍණ වෙලා තියෙන්නේ. රක්ෂණ හා පරිපණ. ඍණ වෙලා තියෙන්නේ රක්ෂණ හා පරිපණ. රක්ෂණ හා පරිපණ. පරිපණ 20යි. මේ ටිකම ඍණ වෙලා තියෙන්නේ. එහෙනම් වැටුප් 60යි. EPF වියදම් 9යි. ETF වියදම් 1.8යි. තොර මේ ටිකම හරි. තොග හානි 20යි. තොග හානි 20යි. බැංකු ණය පොලි අඩු වෙලා තියෙන ණය පොලි 6යි. ෂය 5යි. ඔච්චරයි මේ ටිකම දැන්. හැබැයි ගැනිලි අතිරේක ප්‍රාග්ධනයයි දාන්නේ නැහැ. මේක ඇතුලේ තියෙන පුළුවන් ගැනිලි අතිරේක ප්‍රාග්ධන ඒව දාන්නේ. ගැනිලි අතිරේක ප්‍රාග්ධනය නැතුව ධන වෙලා තියෙනවා නම් ආදායම් ඍණ වෙලා තියෙනවා වියදම්. ඔන්න බලන්න ඉවරයි. ඔච්චර අමාරු නෑ. එහෙනම් මේ ටික එකතුව මෙතන ගිහිල්ලා දාන්න. කීයද? 300යි 360යි 660යි 180යි 300යි 480යි. අඩු කරාම කීයද බං? 180යි. 180යි. ඒ කියන්නේ මේ දෙක එකතු 180 බලන්න 220යි 60යි 180යි එහෙම ගන්නත් පුළුවන් මේක තමයි මේ දල ලාභය. 70ක් එකතු කරා 250යි. වියදම් ටික අඩු කරා ආදායම් එකතු වෙනවා මේ ටික එකතු කරා 25යි 70යි 20යි 60යි 9යි 1.8යි 20යි 6යි 5යි 216.8යි මෙතන එනවා 216.8ක්. එහෙනම් ආදායම තියනවා 250. 250ක් අඩු කරන්න එනවා ලාභය 33.2. ඔන්න එනවා සුද්ධ ලාභය. සුද්ධ ලාභය එනවා 33.2. තේරුණාද? ඔව් සර්. හරි. ආයෙ ওই ගාන try කරන්න ගෙදරදී හදන්න. ওই ගාන දැන් ඔයා කරලා
මෙන්න මේ ආදායම් ප්‍රකාශය මේ ටික හොඳට ඉගෙන ගන්න. මම ලබන සතියේ පාස් ට්‍රැක් එකක් දාන එක තනියෙන් හදන්න. හරි. තනියෙන් හදන්න. එතකොට ඔයාලට අල්ල ගන්න පුළුවන්. දැන් වර්තමානයේ සමීකරණ ගණන් වල වැට් දාලා ඉන්නේ. අපි ඉස්සරහට ඒකත් හොඳට ඉගෙන ගමු. පැහැදිලිද? දැන් මේක අවුලක් නැහැ. ඔව් සර්. හරිනේ. හරි. ඔන්න ඔච්චරයි තියෙන්නේ. හරි. ඔන්න එනම් පාස් ට්‍රැක් එච්චරයි නේද ගණන් තියෙන මම හිතන්නේ. එච්චරනේ. කර ගන්න දැන්. ඔව් ඒ ගානේ විතරයි දැන්. මේ සතිය ඔන්න පාස් ට්‍රැක් එක ඉවරයි. සර් මේ අර 660න් 480ක් අඩු කරාම 420යි නෙමෙයිද? අර මේ පැත්තේ අර විකුණුම් වල මේකෙන් 600ටෙන් 480ක් අඩු කරපුවා මට වැරදුනාද? එතන මෙතන වැරදුනේ කොහොමද? නෑ බං 180 කැල්ලෙන් ගහලා බලන්න. 660න් 480ක් අඩු කරපන්. 300යි 360යි 660යි 80ක් අඩු කරපන්. 300යි හරි. හරි. හරිනේ. හරි. මේ මෙතනින්ම බලන්න පුළුවන් ඒක බලන්න. 120යි 60යි 480 නේ ලාභ දෙකනේ උතන තියෙන්නේ. ලාභ දෙකට තියෙන්නේ. හරිනේ. හරි. ඔන්න ඔච්චර එනවා. හරිනේ එහෙනම්. ඉවරයි. හරි ඕකේ. හරිනේ. ඉවරයි එහෙනම් ඈ. එහෙනම් ගිහිල්ලා මොනවාරි ගැල්ලුවත් නම් මැසේජ් එකක් දාන්න.